සජිත හෝ අකිලගේ මූණ අල්ලලා මේ කෙනෙක් කියපු එකේ තමයි Switch to elegance with ACL Elegance Switches. ජැක්සන් ඇන්තනි කුමාරි මොනසිංහ යුවල ශ්‍රියන්ත මෙන්ඩිස් කුසුම් රේණු යුවල මේ කපල්ස් දෙක ජීවිතයේ දුක සැප බෙදා ගන්න ආදරණීය කපල්ස් දෙකක්. ඒගොල්ලෝ හරි ළඟයි. අහන්නකො මේ කතාව. අපි අර ඉස්සෙල්ලා කීමර අකිලගේද සජිතගේද මොන ඇල්ලුවේ? එතකොට මෙහෙමයි මම පුත්තලමේ සේවය කරන කාලේ මහගෙදර ඉඳලා පුත්තලමට යන්න මං ස්ටේෂන් එකේ ඉන්නවා. එතකොට ඉතින් මං දරුවොත් අරගෙන යන්නේ ඈත. මොකද ළමයි දාලා යන්න බෑනේ. එදා ලොකු පුතයි චූටි පුතයි දෙන්නවම අරගෙන තමයි ගියේ. ඉතින් ලොකු පුතා බීම ඉන්නවා, චූටි පුතා වඩාගෙන ඉන්නවා. මේ මම දැන් ස්ටේෂන් එකේ කෝච්චිය එනකන් ඉන්නකොට ඒ පැත්තේ ගෑනු කෙනෙක් ඇවිදින් ඉතින් මගෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් කරා. කොහොමද මෙහෙ මොකද? මේ වෙලාවේ කොහෙද යන්නේ? කොහෙද වැඩ කරන්නේ? ඇයි ළමයි එක්ක ඔය ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දීලා? තෑන්ක්ස්. ඇයි? මට අලුත් ලෝකයක් පෙන්වන්නට. Golden Green Plantation. ඉවර වුණාට පස්සේ ලොකු පුතා බීමනේ හිටි අනේ මැන්ඩිස් මූණක් කියලා මෙහෙම ඇල්ලුවා. ලොකු පුතාගේ මූණ. මෙන්ඩිස් මූණමයි කියලා අකිලව අල්ලලා. මූණක් කියලා ඇල්ලුවා. එහෙම ඇල්ලුවා නිකටෙන් මෙහෙම යටි. මං ඉතින් මට දැන් ගන්න මූඩ් එකක් නැහැ මං. නෑ කියන්නේ. එයා නිකන් හිටියා. මං ඒක හදන්න ගියා නම් අනා ගන්නවා. කුමාරිය අක්කා මොකද්ද මේ අපේ කුසුම් අක්කා මොකද්ද කිව්වේ? කුසුම්ටත් ගිහින් ආරයා ගිහින් කියලා අන්න මහත්තයා එනවා කියලා. මේ ශ්‍රියන්ත ළඟලු. ඊට පස්සේ දැන් ජැක්සන් මෙහෙම එනකොටම මේ කුසුම් කියන්න ගියලු මේ ජැකා මේ ඒක ඒ විදිහටම ඉන්න කියලා ජැක්සන් කියලා. පස්සේ මේ ඉතින් අරයා හොඳටම ලනුව කාලා ඉතින් කියනවලු අනේ ඔයාගේ වයිෆ් මෙහෙමයි හරි ලස්සනයි අරක මේක ඉතින් රටේ නැති ඒවා ඉතින් ඔක්කොම කිව්වලු ඉතින් දෙන්න අහගෙන හිටියලු ශ්‍රියන්තත් අහගෙන හිටියලු